Hi guys, welcome back to Daily Dose with Bhagya. ඔන්න වෙනද වගේම මගේ channel එකට පිළිගන්නවා. ඔයාලා හැමෝම ආදරේ. ඉතින් අද යන්නේ කොහෙද කියලා ඔයාලා මේ විදිහට දන්නවා thumbnail එක බලලා. ඉතින් අපි අද යනවා ගැටබරුව පන්සලට වඳින්න. අපි බලමු අපේ මේන්ම ටාගට් එක ඒක වෙලා අපි ඊට පස්සේ යන්නේ කොහෙද කියලත්. මට හරියටම රූට් එක කියන්න නම් මතක නැහැ. අපි ඩිරෙක්ට් යන්නේ නැතුව බස් දෙකක ගියා. මොකද හේතුව ඒ ටයිම් එකට අපිට යන්න තිබුණ හොඳම ඔප්ෂන් එක ඒක නිසා. දැන් ඔන්න අපි ගැටබරුව විහාරය තියෙන හෝල් ටිකට ඇවිල්ලා ඉවරයි. හැබැයි මේ වෙද්දී අපි උදේම පිටත් වෙච්ච නිසා අපි කවුරුත් කාලා හිටියේ නැහැ. ඒ නිසා අපි මුලින්ම හිතුවා කන්න යන්න. මොකද ගැටබරුව විහාරයට යනකොට ගොඩාක් දුර යන්න තියෙනවා. ඒ නිසා අපි හිතුවා මුලින්ම කාලා ඉන්න ඕනි කියලා. ඉතින් අපි ඒ අවටම කට්ටියගෙන් අහලා තමයි කන්න යන්න තැනක් හොයාගෙන ගියේ. කන්න නෑ කියලා ආවට අපිට මෙන්න මේ කඩේ තමයි අපි හොයාගෙන ආවේ. ඉතින් ඒ කඩෙන් අපි කෑම අරගෙන අපි ඊට පස්සේ ඒ කඩේ ළඟ තියෙනවා දැක්කා මෙන්න මේ ලස්සන තේ වත්ත. ඉතින් අපිට හිතුණා ඔක්කොටම කලින් මෙන්න මේ තේ වත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඕනි කියලා. අපි මෙන්න මෙහෙම පාරේ යනකොට තමයි මේකේ view එක දැක්කේ. ඊට පස්සේ කඩේ ඉස්සරහ තිබුණ නිසා අපිට එන්නම ඕනි කියලා හිතුණා මෙතනට. තුන නෙමෙයි හතර. බලන්න වීඩියෝ කරේට. ඉතින් අපි ප්ලෑන් කරගෙන ආපු ගමනේ කොටසක් නෙමෙයි වුණාට මේකත් හරිම ලස්සන අත්දැකීමක්. මොකද හරිම ලස්සනයි මේ තැන. අනේ ඔන්න ඉතින් ඒකෙන් මේකෙන් ඊළඟට යන්නේ නමුණුකොළ කියලා ඩිසයිඩ් කරලා ඉවරයි. ඉතින් අපි මේ විදිහට ආවේ ගොඩාක් කාලෙකින්. මොකද අසයින්මන්ට්ස් ඔක්කොම ඉවර කරගෙන ඉවර වෙලා තමයි අපි මේ විදිහට ඇවිදින්න ඕනි කියලා තීරණය කරේ. ඉතින් මේකත් අපි අන්ප්ලෑන් මේ වගේ මූමන්ට් එනකොට ඒ ගමන තවත් ලස්සන වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ අපි දෙනියායේ. දන්නේ නැති අය ඉන්නවා නම් මේ තමයි මාතර දෙනියාය. ඉතින් හරිම ලස්සන පැත්තක්. ඉතින් අපි ප්ලෑන් එකේ නැති විදියට මේ තේවත්තට ආව ගමනත් අපේ මේ ගමන අමතක නොවෙන දවසක් කරන්න හේතුවක් වුණා. ඉතින් හරිම ෂෝක් අත්දැකීමක්. මෙන්න මේ විදිහට අපි ඉතින් තේවත්තේ උඩටම ගිහිල්ලා ඊට පස්සේ මෙන්න මේ ෂෝට් කට් එකෙන් බැස්සා. ඒක ටිකක් අමාරු වැඩක්. ඒක නෝමල් වලට පේන්නේ නැති වුණාට අමාරු වැඩක්. මොකද අපි දාගෙන ආව සෙරෙප්පුත් එක්ක ඒක තවත් ටිකක් අපහසු වෙනවා. මොකද අපේ ඔළුවේ තිබුණේ නෑනේ මේ වගේ අයිඩියා එකක්. ඔන්න ඊට පස්සේ තමයි අද අපි ආව ගමන අපි යන්න පිටත් උනේ. ඉතින් ගැටබරු විහාරයට ටිකක් දුර යන්න තියෙනවා කියලා අපි දන්නේ පස්සේ. ඉතින් ටිකක් කිව්වට සැලකිය යුතු දුරක් යන්න තියෙනවා. ඉතින් අපි යනකොටත් පරක්කු නිසා අපි කල්පනා කරේ අපිට අන්තිම බස් එක 5යි කාලට තියෙනවා කියව අන්තිම බස් එක අල්ලගන්න පුළුවන් වෙයිද කියලා. මෙන්න මෙතනට වෙලා වාඩි වෙලත් කල්පනා කරන්නේ ඒකම තමයි. සිතුමනි view එකක් දැන් හත් දෙක දිග අරලා. තව ටිකක් නැලවුවා නම් ගති.
ඊළඟට මොනම හරි දෙයකට මුණ දෙන්න අපි 4 දෙනා එකට ඉන්නවානේ කියලා අපි ඊට පස්සේ තීරණය කරා ගැටබිරුව විහාරයට අනිවාර්යෙන් අපි යනවා කියලා. ඒ යන ගමන් අපිට හරියට වීඩියෝස් ගන්න බැරි වුණා. මේ පන්සලේ පහළ තවත් උඩට යන්න තියෙනවා. ඒ ටික නම් මේකේ නැහැ. උඩ තමයි ලස්සනම view එක තියෙන්නේ. ඒක ෆොටෝස් වලින් මං අරන් ඇවිල්ලා තියෙනවා. ඒ ටිකත් එහෙනම් අනිවාර්යයෙන්ම බලන්න. මෙතනින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඉක්මනට අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න. බයි.